සිටිනවා උඩපළාත ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපති ගම්පොළ සංවිධායක අතේල අමරසේන මහතාට උඩපළාත් ප්‍රදේශයේ සෑම සිළු දිනාගේ මේ ශෝකය මෙම සභාව හමුවේ ප්‍රකාශ කරන ලෙස ශෝකාකූල අවස්ථාවේ වෙනම කළ වදාළ දෙවි විද්‍යාරාමයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ අතුළු අතිගෞරවනීය පූජනීය මහා සංඝරත්නය අවසරයි. ඒ වගේම මේ ප්‍රදේශයේ නායකත්වය දෙන පාර්ලිමේන්තු මන්ත්‍රී උපමාත්‍ය අම්දාචාර්ය මහත්මයා අවසරයි. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී පස්තුම් මහත්මයා උඩපළාත සභාවේ සභාපති ශාන්තන මහත්මයා අතුළු පින්වත්නි අවසරයි. ශෝකාකූල අවස්ථාවේ සෝදීපත් මේ පෞලේ ඥාතීන් ප්‍රදේශවාසීන් අවසරයි. මම ඉතාමත්ම ගමක් නගරයක් රටක් අපි නායක ස්වාමීන් වහන්සේ කියනවා මටත් දුරදන් කියන්න රසක ලෝකයක් කම්පාරපත් තිබුණා. අතන මම පොළොව විහාරස්ථාන වලට අපේ ස්වාමීන් වහන්සේ පිටත් වුණා. පුදුම විදිහට කම්පාරපත් ලැබියේ. මම දන්නේ අපේ හාමුදුරුවෝ මට කිව්වා අසීල මන්ත්‍රීතුමා මට එක දෙයක් කරන්න මේ දේහයන්තර පන්සල ගේන්න ඕන. මම ඊමක් කරා ඒ කොහොමද ආයෙත් දන්නේ නැහැ කියලා. ඉතින් ඇත්තටම විශේෂයෙන්ම ඔබට ප්‍රණාම කරන අපේ ස්වාමීන් වහන්සේගේ ඉතිබුණ ස්ථකින් හදා මේ ස්ථානයේ මේ දෙවියන් තුන ගිරලා යාලසන් ගෞරව දක්වන්න ලබා දුන්න අවස්ථාව. ඉතින් ඇත්තටම මම මේ දෙවියන් තුන ගත්තොත් පුදුමනික අක්කාට කලින් ප්‍රදේශයේ විචාර සහියාගේ ආදරණීය පහයාව. මම වසර 25ක් විතර ආශ්‍රය කරලා වසර 25ක් විතර කාලයක් තිස්සේ මම ආශ්‍රය කරමු මාතාවා. මේ දියණියන් දෙදෙනා යසන්න සහෝදර ඒ නන්දිම සහෝදර විසිරු දරා මම රැඳින්න ආශ්‍රය කරනවා. ඒ අනෙක් මේ මේගේ මාතාන් දෙදෙනා ඉදිරිපත් ප්‍රදේශයේ මම ආශ්‍රය කරලා තියෙන තුන්දෙනෙක්. ඒ අතරම ඒ තුන්දෙනා මේගේ විහාරස්ථානයේ පොය දවසේ ශ්‍රී සමාදානලා මම විතර අපේ නායක ස්වාමීන් වහන්සේ කිව්ව විදිහට පරිමාණික අක්ක ධර්ම දේශනාවක් දෙන්න ආයෙත් දෙන්නේ. ඉතින් මෙතන නික්මෝල ආයෙත් මෙතන දේශනාවක් දෙන්න තමයි දෙන්නේ. ඒ අතරම මම හිතුවා මේ දේයයන් තුළ මේ තිබ්බත් දැන් මගේ භවයේ බුදුරජාණන් හිතනවා. ඒක නිතර සිටිවිල්ලක් නැතිවෙන්න මොකද සිටිවිල්ල. සිටිවිල්ල තිබ්බේ ලෑස්තාරේ. විශේෂයෙන් අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන. ඒ නිසා අපි සිය දරා මෙතන ප්‍රාර්ථනා කරන්නේ ඒක. ඒක මම මෙතන සිටියද කියලා. ඒ වගේම මම මෙතනදී කියනවා මේ පාර්ලිමේන්තු මන්ත්‍රී දෙපළක්ම ඉන්නවා. අතරම මේ විහාර කෙරෙන්නේ. තමන්ගක නායක කාලේ විශාල වශයෙන් විහාර සිදුවෙනවා. දැන් මම උදා හඳුනගත්ත ප්‍රදේශයෙන් ඉඳලා මෙතන වෙනකොට දේවතුරු හතරක් සිද්ධ වෙලා තිබ්බා. ඉතින් දෙවියෝ පාරක් මම එනකොට මේක වෙලා මම කරුණා ප්‍රදේශයෙන් එනකොට එක්තරා ධර්මදේශයක් අවුරුදු 19 ධර්මදේශයක් බයිස්ලේ උස්සගෙන පාරේ ඉන්නවා. මම නවත්තලා කිව්වා අනේ පුතාලා ඔයාලා දෙක කරන්න එපා. අනේ තුන්වෙනෙක් නැතිලා මේක කරන්න එපා කියලා මම කියලා ආවා. සා විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දෙපැත්තෙන් තමයි ඉල්ලීමක් කරනවා. මේ නීති කඩගන්න. සමහර කල් අපේ නායකතුමා සිටිනවා මේ ගියාම දවස් 16 අපිට අපගබදා කියලා. එහෙමත් ඉන්න සමාජය. මේ නීති අතරේ මදි. දැන් බලන්න වරදක් ලොකු වරදක් වෙලා තියෙනවා. මම අක්කා වීඩියෝ ඇත්තටම ලොකු වරදක්. දැන් මේ වගේ සිදුවීමක් දොර පාසනාසන තිබුණා. විශේෂයෙන්ම මම ඒක කියන්නේ ලියදුරු ප්‍රෝග්‍රෑම් මධ්‍යස්ථාව ඒ කාලේ මම කරා දෙන්නවා. ඒ සියලු සිදුවෙනවා. මේ නායකයන්ට කතා කරලා වැඩක් නැහැ. මේක සම්බන්ධ වෙනවා. මේක උපදෙස් එක කරා. ඒකත් මම හිතන්නේ පරිවලා කතා කරන්න අවශ්‍ය නැහැ. අද දෙවියෝ හිතන්නේ මේ ගම්පල ප්‍රදේශන කම්බාරක් පැත්තට කියලා. ඒ අතරම මේක අපේ දරාගන්න බැරි දෙයක්. විශේෂයෙන්ම අපි සිංහල අය මේ විහාරස්ථානයේ ඇවිල්ලා මෙච්චරේ මේ තන කොටපත් සිද්ධ වෙච්ච මම විශේෂයෙන් සතුටුනවා වගේම මේ දෙවියෝ ප්‍රදේශ කරතා. අපි අංගක මන්ත්‍රී කිව්ව ආකාරයට අපි ආන්නේ වෙන ප්‍රදේශේ නම් මේක නමල වෙන්නේ. ගහලා ගිනි දියලා තවත් මෙතන වල ගෝඩියක් තුනක් කියලා මාන කාර්යයක් කරනවා. ඒත් මම ගෞරව කරනවා. මේ ප්‍රදේශ ජනතාව ඇසිට විදිය. තමන්ගේ විදිය දරාගෙන හිතේ හැමෝටම අතුරු තියාගෙන මේ ක්‍රියා කරපු ආකාරය. ඉතින් මේක ආදර්ශයක්. මම හැම වෙලේම මම දකිනවා දෙවියෝ ගුරු කෙරෙන ප්‍රදේශවල දානවා. තාම මේ තමයි දාතාවක් ඉන්නේ. සයිබා මතක් කරගන්න මේ මාතාවක් තුන්දෙනාම නැවතත් අප අතර ඉපදෙනවා අජරාමර වංශය ප්‍රාර්ථනා කරමු. මම නියම